මම මහා නබේසේකර බෝල්ලාන කොට්ටාසේ නාගරික මන්ත්‍රී මීගම මහනගර සභාවේ සෞඛ්‍ය පරිසර ආපදා කළමනාකරණු ස්ථීර කමිටුවේ සභාපති. අද දින අප යම්කිසි ප්‍රශ්නයකට හුණුපිටිය කොට්ටාසේදී මුහුණ දුන්නා. ඒකෙදී ඇත්තටම උනේ අපි ආවේ මම මේ කෙලින්ම මැදිහත් වුණේ මේ හුණුපිටිය කොට්ටාසේට. මේ කොට්ටාසේ ආපදාවට ලක් වෙච්ච ජනතාව හිටියා. ඒ ජනතාවගේ කුණු ටික ඉවත් කරගෙන න්‍යායික හමුදා කණ්ඩායමකුත් අරගෙන මම ආවේ. ඒකම ප්‍රජාශක්ති සංවිධානයේ සභාපති මූටාස් සහෝදරයත් එක්ක අපි ආවේ මොකද එයා රජයේ නියෝජිතයා විදිහින් මේ හුණුපිටිය කොට්ටාසේට පත් කරලා තින්නේ එයාව පත් කරලා එයත් එක්ක ඇවිල්ලා වැඩ කටයුතු කෙරුවා. කරද්දි අපි දැක්ක කටානේ ගෝමස්වත්ත සහ රබර් වත්ත ප්‍රදේශයේ ඉතාමත් අභාග්‍ය ලෙස ජනතාව දුක් විඳිනවා. ඒකෙදි කටානෙන් ආපු ට්‍රැක්ටරේ කුණු ටික අපි ඩිපෝ එක ළඟට ගෙනාව හේතුවම තමයි මොකද කොච්චිකඩේ කුණු කන්දට ඒක අරන් යන්න ගියොත් පැය දෙකමාරක් යනවා. එතකොට මේ කුණු ටික ඉක්මනින් ඉවත් කරගන්න බෑ. ජනතාව අපහසුවටපත් වෙනවා. ඉතින් ජනතාවට අපහසුවටපත් වෙන නිසා తాවකාලිකව එතනින් කුණු ටික බාලා මේ ට්‍රැක්ටරේ ඉක්මනින් රබර් වත්තේ ගෝමසත්තේ කුණු ටික එළියට දාන තමයි උමනාව තිබුණේ. අද එතනින් දාලා හෙට අනිද්දා වෙද්දී අපි ඒ කුණු ටික ඔක්කොම ඉවත් කරනවා. ඇත්තටම මේ බොරු ප්‍රචාරයක් යනවා. අපි කටානේ කුණු මෙතෙන්ට ගාලා දාන්නේ. කටානේ කුණු නෙමෙයි මේක නාවේ. රබර් වත්තේ ගෝමසත්තේ කුණු. මොකද මේ මිනිස්සු අන්තිම අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක අපිට බලන් ඉන්න බෑ. ඒකට තමයි මම මැදිහත් උනේ. අනිත් එක මේක නගර සභාව විදියට මැදිහත් උනේ. මගේ තනි කැමැත්ත නෙමෙයි. ඊට පස්සේ ඒක ඇවිල්ලා අපි එතන ඉන්න සහෝදරවරුන්ට කිව්වා මේක මම පොරොන්දුවක් කරනවා මේක දවසක් දෙකක් ඇතුළත ඉවත් කරලා දෙනවා කියලා. නමුත් ඒක වුණ අභාගන්න සම්බන්ධ සිද්ධියක් සිදු වුණා. මම කියන්නේ ඔයගොල්ලෝගේ කොට්ටාසේ වැඩ කටයුතු කරන්න ඕගොල්ලෝ මේ විදිහට කරන්න බෑ. මොකද අපිට උදව් කරන්න නගර සභාවට. නගර සභාවට උදව් කරපුවාම අපිට මේක ඉක්මනට මින් ඉදිරියටත් මේ වගේ දේවල් නොවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා මම. මොකද මේක මේ හුණුපිටිය කොට්ටාසේ වෙනුවෙන් අපි මැදිහත් වෙන්නෙම මොකද මේ කොට්ටාසේ ජනතාවට විශාල විපතකටපත් වෙලා තියෙනවා. ඒ විපත ටග්ගාලා මිනිසුන්ව මේකෙන් බේරගන්න. ඉතින් මේකදී අපිට බාධා කරන්න එපා. ළඟේ තර්කය තියෙන්නේ මේ අවට තියෙන්නේ පරිසර ඔක්කොම පිරිසුදු කරේ මාස ගාණක් ඇවිල්ලා මිනිසුන්ට කුණු දාන්න එපා කියලා තමයි කිව්වේ. ඒ තැනකට දෙම්ම කියලා තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. එතන හාරවුලයක් ආවත් හේතුව ඒකයි. ඒ ගැන ඔබතුමාලාගෙන් මම ඒ වෙලාවේ එතනට යද්දිත් කුණු ගොඩක් එතන තිබුණා. මේ අපි දැම්ම කුණු ගොඩක් නෙමෙයි අර ඒ අවට එතුමු පීඩාවටපත් වෙච්ච ජනතාව ගෙනලා දැම්මා. ඒ කුණු ගොඩ තමයි මෙතන එකතු කරගත්තේ. කුණු එකතු කරන ටෙම්පරරි. මේ කුණු ගොඩක් හදන එක නෙමෙයි අත්‍තරම සභාපතිවරයා වශයෙන් මට තියෙන්නේ. මේ මීගමේ තියෙන කුණු ඉවත් කරන එක. ඉතින් මම ඒක ඉන්න අපේ සහෝදරවරුන්ට කිව්වා. ඔයාලට මම පොරොන්දුවක් කරන දවසක් දෙකක් දෙන්න මම මේ ටික අයින් කරගන්නවා කියලා. නමුත් මෙතන ඇතුලේ මේ සිද්ධිය ඇතුලේ කුණු හින්දාම නෙමෙයි. ඒක වෙනම ප්‍රශ්නයක් බවට තමයි මට තේරෙන්නේ. මම එතන හිටියා මේ අවසාන වෙනකම් දැක්කම අභාග්‍යසන අපේ මොහොන් සහෝදරයාට පහර දීමක් සිදු වුණා. ඉතින් ඒක ගැන මම හරි කනගාටුයි. ඒ හින්දාම තමයි මම මේ වොයිස් කට් එකක් දෙන්නේ මේක තේරුම් ගන්න කියලා. එනේ ඔබතුමාලා ඒලා ඕන කමෙන් දෙන්නනේ දවස් දෙකෙන් ක්ලීන් කරන්න ඕන කියලා තමයි දෙන්නේ. අනිවාර්යෙන්ම මම දැනුත් කියනවා සෞඛ්‍ය ආපදා පරිසර කමිටුවේ සභාපතිවරයා වශයෙන් කිසිසේත් මේ ස්ථානයේ කුණු ගොඩක් ස්ථාපිත වෙන්න දෙන්නේ නැහැ. ඒක මම ඔබලා දන්නවා මේ ඇත්තටම ඔබ ප්‍රදේශයේ മന്ത്രിවරයා දන්නවා. එයාත් මගේ කමිටුවේ සමාජිකයෙක්. මම කොහොමද වැඩ කරන්නේ කවදාකවත් මම දුන්න පොරොන්දුවක් මිනිකුට ඉටු නොකර නැහැ. මොකද අද මීගමු නගරේ යටුන් නැත්තේ ඇයි? ඉස්සෙල්ලාම යටන්නේ මීගමු නගරේ. යටුන් නැත්තේ අද මීගමු හැමෝම කියනවා අපි සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා සෞඛ්‍ය කමිටුව ගත්ත මේ නිසි තීරණ වෙනදා මීගමු නගරෙට එක්ක වතුර කඳුලක් දැම්මේ නැහැ. ඒක මම දන්නේ මීගමු වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව දන්නවා. එක කඩයක් යටුන් නැහැ. නැත්තම් සුළු ඇස්සරත් මීගමු නගරේ යටුණා. ඉතින් ඒ වගේ කෙනෙක් කවදාකවත් මගේ අතින් කවදාකවත් ඒ දේ වෙන්නේ නැහැ. ওই තීරණය ගත්තේ මම උතෙන්ට කුණු ටික දාමු ඉක්මනින් මේ මිනිසුන්ව බේරගන්න. ඉතින් ඇත්තටම කනගාටු වෙච්ච සිද්ධියට නමුත් අපි උදව් කරන හැම දෙයකටම මේක කරුවයි කියලා අපි මේක නතර කරන්නේ නැහැ. කොට්ටාසේ ජනතාව වශයෙන් ඕගොල්ලෝ මේකට බාධා කරන්න එපා. ඒ කියන්නේ අපි උදව් කරනවා. අනිවාර්යෙන් මේක ඉවර කරනවා. කුණු ප්‍රශ්නේ මේ මෙතනින් විතරක් නෙමෙයි මින් ඉදිරියටත් අපි සාමාන්‍ය එදිනෙදා කුණු ප්‍රශ්න විසඳ ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔබතුමාලා මේක මහනගර සභාවට සහයෝගය දක්වන්න. ඒක තමයි මේ ජනතාව වශයෙන් හුණුපිටිය ජනතාවට මට කියන්න තියෙන්නේ.